ඔයා ඔයාගේ දරුවගේ අනාගතය ගැන ඇත්තටම හිතන දෙමාපියෙක් නම් පොඩ්ඩක් නැවතිලා මේක අහලා යන්න. අපේ රටේ බහුතරයක් දෙමාපියන් අධ්‍යාපනය කියලා ශිෂ්‍යත්වේ O level ඊළඟට A level පස්සේ දුවනවා. මේ තියෙන තරගෙත් එක්ක ඒක එහෙම නොකරත් බෑ. හැබැයි මේකෙන් දරුවා අමාරුවේ වැටෙන්නේ හිතා ගන්නවත් බැරි විදියට. මේ වෙද්දී ඔයාගේ දරුවා මොන ශේෂ්ත්‍රයෙන් ඉස්සරහට ගියත් IT දැනුම නැතුව මොනවත්ම කරන්න බෑ. මං IT දැනුම කියලා කිව්වේ කම්පියුටර් එකේ පාර්ට්ස් MS Office පැකේජ් එක වගේ දේවල් නෙවෙයි. ඒව ගොඩක් පරණ වර්තමාන ලෝකයට ගැලපෙන්නේ නැති දේවල්. ලෝකේ අනෙක් දියුණු රටවල වගේම අපේ රටේ දරුවනුත් කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් එහෙම නැත්නම් කෝඩින් ඒ වගේම AI තාක්ෂණය අඩුම 6 ශ්‍රේණිය ඉඳන්වත් අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕනේ. අපි දැන් ඉන්නේ 2026 AI යුගයේ. මේ වෙද්දී කෝඩින් AI නැතිව දරුවන්ට වගේම රටක් විදියටත් අපිට ඉස්සරහට යන්න බෑ. ඒ නිසායි ACPT අපි ලංකාවේ දරුවන්ට කෝඩින් AI ප්‍රමිතියකට වර්තමානයට ගැලපෙන විදියට උගන්වන්න CPAI පුහුණු පාඨමාලාව ආරම්භ කරලා තියෙන්නේ. මේක 6 ශ්‍රේණියේ ඉඳලා 11 ශ්‍රේණිය දක්වා දරුවෙක්ට පාසල් වැඩ අමතර පන්ති වැඩ එක්ක ආසාවෙන් කරගෙන යන්න පුළුවන් වැඩසටහනක්. ඒ වගේම දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු වලටත් අපි මේ කතා කරන දැනුම මේ වෙනකොට අත්‍යවශ්‍යයි. රටේ ඕනම දෙමාපියෙක්ට දැරිය හැකි මුදලකට අපි මේ ක්‍රියාන්විතය සිද්ධ කරන්නේ මේක ජාතික අවශ්‍යතාවයක් නිසා. ඉතින් ඇයි තවත් ප්‍රමාද වෙන්නේ? දැන්ම ඔබේ දරුවාව CPAI මාර්ච් ඉන්ටේක් එකට සම්බන්ධ කරවන්න. ඔයාලා පානදුර වාද්දුව අවට නම් ෆිසිකලි අපේ ආයතනයට ඇවිල්ලත් එහෙම නැත්තම් Zoom ඔස්සේ ඔන්ලයින් හරහාත් කෝඩින් AI දරුවන්ට පුහුණු කරවන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලා දරුවන්ගේ අනාගතය ගැන ඇත්තටම හිතනවා නම් මේ තීරණය අදම මේ දැන්ම ගන්න ඕන එකක් කියලා.